අද ඔයාලා ඉන්නේ ශ්‍රී ලංකාවේ ගලාගෙන පරිසර හිතකාමී තාත් ව්‍යාපාරයක් බලන්න. මේ දෙන්නේ පොල්ලාශික නිෂ්පාදනය කරන කොහොබත් සහ කොහො කර්මාන්ත ශාලාවක්. අපි වැඩි වෙලා ගන්න නැතුව ඉතින් බලමු ඊට පස්සේ මොකද වෙන්නේ. මම හිතනවා කලින් වීඩියෝ එකෙන් දකින්න ඇති කොහොමද මේ කොහු කර්මාන්ත ශාලාවේ වැඩ පිළිවෙල කරගෙන යන්නේ කියලා. ඉතින් දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ රුවන්වැලි කොහු කර්මාන්ත ශාලාවේ අධිපති පුතුමත් එක්ක පොඩි කතා බහක් කරගෙන කොහොමද මේ කොහු කර්මාන්ත ශාලාව සහ මේ ඉදිරි ගමන් මඟ කොහොමද මේ කොහු කර්මාන්ත ආශ්‍රිත මේ කර්මාන්ත වල දැන් පවතින තත්ත්වයක් මොකද මෙන්න මේ වගේ දේවල් රසක් අපි කතා කරන්නේ නියමිතයි. ඉතින් ප්‍රථමයෙන් අපි ඔබතුමා ගැන අපිට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එක හැඳින්වීමක් කරන්න පුළුවන්ද? මම රුවන්වැලි මෙන්න ප්‍රදේශයේ අපේ එතකොට මේ කර්මාන්ත ශාලාවේ කී දෙනෙක් විතර සේවකයන් ඉන්නවද මේ දැනට තියෙන සත්‍ය කොහොමද මේකෙන් අපිට එතකොට මේ දගිනේ මෙවැනි පරිසර හිතකාමී ඔහු කර්මාන්තය මේ පොල්ලෙලි එතකොට කොහු කැබ කොහු ඊට පස්සේ කොහොපත් වෙන මේ දේවල් වල ඇයි අපිට ඕන වෙන්නේ ඇයි මේ ලෝකෙට ඕන වෙන්නේ ඇයි මේ දේවල් ඇයි නිෂ්පාදනය කරන්නේ මේවල තියෙන වැදගත්කම කුමක්ද? වලට සහ කොහොමත් වලට විශේෂ පුදුමයක් තියෙනවා. අපිට ඒ අවශ්‍ය ප්‍රතිමත් දෙමත් තියෙනවා. ඔව්. මේ වෙනකොට ලෝකයේ ගොඩක් වෙලාවට පරිසර හිතකාමී දේවල් වලට යොමු වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට ප්ලාස්ටික් කියන දේවල් අත්හැරලා ගොඩක් වෙලාවට බොහෝ දුරට මේ පරිසර හිතකාමී කොහොබත් ආශ්‍රිත නිෂ්පාදනය කරලා පොඩි කාලේ නම් අහලා තියෙන කොහොබත් වලින් පොර දාන ටික විතරනේ සහ ලනු හදන එක විතරයි. හැබැයි මේ වෙනකොට මේ කොහො ආශ්‍රිත මල් පෝච්චි ඊට පස්සේ පැදුරු බොහෝ එකී මෙකී නොකී විශාල ප්‍රමාණයක නිෂ්පාදනයක් ලංකාව තුළ කෙරෙගෙන යනවා. අපි අහලා බලමු මොනවාද මේ සම්බන්ධ වෙන්නේ කොහො කර්මාන්ත ශාලාව. මේ කොහො කර්මාන්ත ශාලාව ඇවිල්ලා direct export එහෙම නැත්නම් direct export කරන්නේ. හැබැයි මේගොල්ලෝ indirect තමයි export කරන්නේ. අපි companies වලට සහභාගී වෙලා තමයි මේ අපි raw material එකක් විදිහට මේ වෙලේ product එකක් කොහොබත් ආශ්‍රිත කොහොබත් මෙන්න මේකේ raw materials අපි ලබා දෙන්නේ. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් ඔබතුමා කියව වසර 20ක් 25ක් තිස්සේ මේ කොහො කර්මාන්ත ශාලාවක් කරගෙන යනවා කියලා. දැන් මේ සම්බන්ධයෙන් ගැටලු මොනවාද? දැන් තියෙන වර්තමාන දින ගැටලු අපිට කරුවොත් නම් ලංකාවේ පොල් නිෂ්පාදන අඩුවීම හරහා අවශ්‍ය පොල්ලෙඩි ලබා ගැනීම රුපියල් 10ක් තියෙනවා. ඉන්නකාරය කිව්වොත් අපිට ආවේ නෝනු කර්මාන්ත කරන ඉන්න තියෙන පොලිටික් දැයිනවා. දැන් හරහා අපේ ආරම්භ නිෂ්පාදනයේ ස්වාධීනව කියලා තියෙනවා දැන් වර්තමානයේ. ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක මේ කතා බහට එක්ක වුණාට. ඒක මේ මම කවදාවත් කියන්නේ මගේ ආදරණීය පියාණන් තාත්ති තමයි මේ ව්‍යාපාරය කරන්නේ. මේ ව්‍යාපාරය මට කවදා හරි ඉස්සරහට ගෙනියන්න ඕනේ. මොකද මම නීති වෘත්තියේ යෙදුනට මට ආසාවක් තියෙන මේ ව්‍යාපාර. මොකද මේ අපේ ශ්‍රී ලංකාව මේ තමයි අපේ සංස්කෘතිය. මේ තමයි අපේ දේවල් කියාපාන්නේ. අපේකම කියාපාන්නේ. අපේකම කියාපාන්න අපේ ප්‍රොඩක්ට්ස් ගැන අපේ බාණ්ඩ ගැන අපේ නිෂ්පාදන ගැන ලෝකෙට කියාපාන්න තියෙන තවත් එක් ප්‍රධාන දෙයක් තමයි මේ කොහොබත් ආශ්‍රිත නිෂ්පාදනය කියන්නේ. හැබැයි අද වෙනකොට ලංකාවේ රජයන් ලංකාවේ ඒ පරිපාලනය විසින් ගන්නා ලද යම් තීන්දුව තියෙන නිසා අපි යනකොට කොහො කර්මාන්තය කියන්නේ වියකෙන්නට නියමිත කර්මාන්තයක්. හැබැයි කර්මාන්ත ශාලාව නියන් වන අපිට එම එකපාර මේ කර්මාන්තය නවත්තන්න බෑ. මොකද අපිත් එක්ක යැපෙන සේවකයන් ප්‍රමාණයක් ඉන්නා අපිත් එක්ක දියලෙන සේවකයන් සංඛ්‍යාවක් ඉන්න අපිට ඔවුන්ගේ ජීවිත ගැන සම්පූර්ණ වගකීම තියෙනවා. සම්පූර්ණ වගකීම තියෙන අපිට ඒ ජීවිත වලට ඕන තියන්න ඕන. තුන්වෙනි කන්නේ අපි ඉඳලා. එතකොට මේකෙන් අපි ස්ථිර රැකියා 18ක් 20ක් විතර නිර්මාණය කරාට මේ තුලේ තවත්
තමන්ගේ බඩකට පුරව ගන්න රැකියා විශාල ප්‍රමාණයක් අපිට එක තියෙන. ඉතින් මේ පුංචි දරුවෝ උඹට පේන පුංචි දරුවෝ පවා මේ දේවල් එක්ක තමයි ඉන්නේ. උන්ගේ අම්මලා තාත්තලා මේ දේවල් එක්ක වැඩ කරලා අපිට මේ ජීවිතත් එක්ක ලොකු වගකීමක් තියෙනවා. ඉතින් මේකින්ද අපිට කොහොම කර්මාන්තයත් එක්ක මේ වෙන්න අපිට කොහොම කර්මාන්ත ශාලාව නවත්වන්න විදියක් නැහැ. ඉතින් අපි කොච්චර බාධකාවක් කොපමණ බාධකාවක් අපේ රටේ අපේකම ඉදිරියට රැගෙන යන්න අපේ දේශීයත්වයේ ලෝකෙට ගෙනියන්න අපේ අනන්‍යතාවයේ ලෝකෙට ගෙනියන්න එදත් අදත් නැගී සිටින තරුණ පරම්පරාව විදිහට හෙටත් අපි මෙලෙස නැගී සිටින. ඉතින් මගේ තාත්තගේ කොහොම කර්මාන්ත ශාලාවත් තවදුරටත් තාක්ෂණික අතින් මේ විශාල වසර සංඛ්‍යාවක් තිස්සේ ඔහුගේ තිබෙන්නේ එකම තාක්ෂණය. හැබැයි ඒ තාක්ෂණ වෙනස් වෙන්න ඕනේ. මෙවැනි අලුත් තාක්ෂණයක් එන්න ඕනේ. විශාල ඒකෙන් අපිට සෙවිකන් නැති ප්‍රශ්නය තියෙන. ඉතින් මේ දේවල් වලට අපිට මුහුණ පාන්න වෙනවා. හැබැයි මේ දේවල්ට අපි විසඳුම් හොයමින් ඉදිරියටත් මේ කර්මාන්තය ලෝකෙට ගෙන යන්නට වැඩපිළිවෙල අපි මෙලෙස දියත් කරනදී බලා සිටි ඔබ සැමට ස්තුතියි. තවත් දවසක එන්න මේ කොහොම කර්මාන්ත ශාලාවෙම ඔබට අවශ්‍ය තවත් විස්තර අරගෙන